මම තිඹිරියාගම බණ්ඩාර ඉරිදා ලංකාදීප පුවත්පතේ සංස්කරණ අංශයේ සේවය කරන්නේ. අපි මේ කතා කරන විෂයට අදාළ පාර්ශ්ව හතරක් නම් කරන්න පුළුවන්. එකක් තමයි මාධ්‍ය ආයතනය, ඊළඟට ප්‍රේක්ෂකයා නැත්නම් මහජනතාව, ඊළඟට සමීක්ෂණ ආයතනය, ඊළඟට සමාගම්. මේ පාර්ශ්ව හතරේ අන්තර්ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි මේ විෂයක් හැටියට සාකච්ඡා කරන්නේ. ඒතර මාධ්‍ය කලාව වුණාම අනිවාර්ය මාධ්‍ය කර්මාන්තයක්නේ. කර්මාන්තයක් කියන්නේ ප්‍රාග්ධනයක් එක්කලා යන ලාභ උපේන ආයතනයක්. එතකොට දැන් මේ ප්‍රේක්ෂක මත සමීක්ෂණ පිළිබඳ අදහස ගත්තාම මත සමීක්ෂණ කියන ඒවට දිගු ඉතිහාසයක් තියෙනවා. අපි දකිනවා කාලෙන් කාලට මැතිවරණ වලදී මත සමීක්ෂණ කරනවා. සමහර මත සමීක්ෂණ හරිම හාස්‍යජනකයි. අපි දැකලා තියෙනවා සමහර පුරුද්දටම අපි හිතමු විශ්වවිද්‍යාලයක කිසියම් පාර්ශ්වයක් මත සමීක්ෂණයක් කරනවා කියලා. පැහැදිලිවම පෙනෙද්දිත් මැතිවරණයෙන් ජයගන්නේ වෙන පාර්ශ්වයක් කියලා මේගොල්ලන්ගේ මත සමීක්ෂණේ කියන්නේම පෙරදින පාර්ශ්වයේ දිනන බවට. නමුත් ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ වගේ අපිට සුපුරුදු අත්දැකීම් තියෙනවා මේ මත සමීක්ෂණ සමහරලාට ඉතාම ව්‍යාජ බවට පත් වෙනවා. අනිත් එක තමයි දැන් විශේෂයෙන් වැදගත් වෙන්න ඕනේ මත සමීක්ෂණයක් කරනකොට ජනමාධ්‍යයට අදාළව. මේ මත සමීක්ෂකවරු කවුද? මේ මත සමීක්ෂණයට උදව් කරන්නේ කවුද? මුදල් වේදම් කරන්නේ කවුද? මේ මත සමීක්ෂණය කරන ආයතන ඉතිහාසය මොකක්ද? ඕන් වැඩ කරලා දෙන්නේ කවර ආකාරයෙන්ද? එතකොට මේක නිවැරදි විදිහට විනිවිද භාවයෙන් යුතුව පාරදර්ශී භාවයෙන් යුතුව සිද්ධ නොවෙනවා නම් එයින් සිද්ධ වෙන අහිතකර බලපෑම් සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි බොහෝ විට දකින දෙයක් තමයි ජනමාධ්‍යයේ පුවත්පත වේවා විද්‍යුත් මාධ්‍ය වේවා රූපවාහිනී ගුවන්විදුලි නාලික ඕනෑකමකට පොදු සත්‍යාවක් අපි දකිනවා මූලාශ්‍ර රහිත වාර්තාකරණය. එහෙම නැත්නම් තනි මූලාශ්‍රයකින් වාර්තා කරන එක. මේ වාර්තාකරණය නිසා විශාල සමාජ කැළඹිලි ඇති වෙනවා. සමහරට ගැටුම් ඇති වෙනවා. සමාජ ගැටුම් නිර්මාණය වෙනවා. ඒ විදිහට අතිවිශාල බලපෑම් සිද්ධ වෙනවා. අපි දැකලා තියෙනවා ඉතිහාසය පුරාම එහෙම වෙලා තියෙනවා. මූලාශ්‍ර රහිත හෝ තනි මූලාශ්‍රයක් මත වාර්තා කරන එක. ඒ කියන්නේ මූලාශ්‍ර කීපයකින් පරීක්ෂා කරලා බලන්න නැතුව මේ සත්‍යාසතාව හොයන්න නැතුව වහාම ජනමාධ්‍යයෙන් වාර්තා කරනවා. එතකොට අපි දැකලා තියෙනවා සමහර ලොකු ගැටුම් ඇති වෙලා ජනඝාතන සිද්ධ වෙලා මේ විදිහට මේක සමාජයේ ලොකු අවඩක් වෙලා තියෙනවා. එතකොට මේ මූලාශ්‍ර රහිත වාර්තාකරණය එහෙම නැත්නම් තනි මූලාශ්‍රයකින් වාර්තාකරණය කියන දේ ජනමාධ්‍ය කර්මාන්තය ඇතුලේ පුරුද්දක් බවට පත් වුනහම දිගින් දිගට මේක යනකොට රේටින්ස් එහෙම නැත්නම් ප්‍රේක්ෂක මත සමීක්ෂණ වාර්තාවලිනුත් ඒ වගේ මාධ්‍ය තමයි ජනප්‍රියම මාධ්‍ය කියලා සමාජගත කරනකොට මේ මූලාශ්‍ර රහිත වාර්තාකරණයේ අංකයකට දිගටම යනවා. ඒතර මේ වගේ නිවැරදි කිරීමක් කවදාකවත් වෙන්නේත් නැහැ. අපි උදාහරණ කියන්න ඕනේ. ඔබ ප්‍රේක්ෂකව දන්නව මොකද්ද මේ කියන්නේ? මේ වගේ සිද්ධි ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. අඩු ගානේ වැරදි පොතක් සමාජගත කරාට පස්සේ ඒක වැරදි කියලා සමාජයට තහවුරු වෙන්න නිවැරදි කිරීමක් සමාව ගැනීමක්වත් කරන්නේ නැහැ අපේ මාධ්‍ය සංකෘතිය ඇතුලේ, මාධ්‍ය කර්මාන්තය ඇතුලේ. ඒක හොඳ නැහැ කියලා හිතනවා. ඉතින් මේ නිසා පොදුවේ ජනමාධ්‍ය අපි දැන් 4 වෙනි ආණ්ඩුව කියලා අපි කතා කරාට සමහරලාට දැන් ජනමාධ්‍ය විෂය උගන්වන කෙනෙක් හැටියටත් මමත් සමහරලාට කියන දෙයක් තමයි මේ 4 වෙනි ආණ්ඩුව කියන එක සමහරලාට 4 වෙනි ප්‍රශ්නේ බවටත් පත් වෙනවා සමහර කාරණාවලදී. ඒ වගේ ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් පොදුවේ ජනමාධ්‍යයේ තියෙනකොට මේ රේටින්ස් කියන එක එහෙම නැත්නම් ප්‍රේක්ෂක මත සමීක්ෂණය කියන එකත් ඒ විදිහට පාරදර්ශීභාවයෙන් තොර වෙනවා නම් මේක පොදුවේ සමාජයට අතිශයින් හානිකරයි මං හිතන හැටියට. ඉතින් ඒ නිසා ඊටම වැදගත් වෙනවා ප්‍රේක්ෂක මත සමීක්ෂණය කියන එක කොහොමද වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේකෙදිත් අපි හිතමු දැන් මත සමීක්ෂණය සඳහා නියදියක් තෝරගන්නේ කොහොමද? මත සමීක්ෂණයේදී මත පළ කරන අය කවුද? මේක අහම්බුවෙන් ගන්න දෙයක්ද? එතකොට මත සමීක්ෂණයකින් අපි හිතමු 30ක් 40ක් 50ක් මේගේ අදහස් ගන්නවා කියලා මතේ මේකයි මතේ කියලා පොදු මතේ කියලා. නමුත් ඒ මත සමීක්ෂණයට බඳුන් වෙන කණ්ඩායම සහ මහජන මතය කියන එක අතර මොනතරම් පරතරයක් තියෙනවද? මේක කොහොමද විද්‍යාත්මකව අපි හරියට හදාරන්නේ, ගණනය කරන්නේ? ඉතින් මේ වගේ කිසියම් විසංවාදයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට අපිට මේ නිසාම අපි දැන් අත වශයෙන්ම ජනමාධ්‍ය හැටියට අපි නිතර අහනවානේ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? පක්ෂවල අරමුදල් ගැන පක්ෂවල සමාජිකව දන්නවද? රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය වෙලා තියෙනවද? අනිකුත් ආයතන මේ රටවැසියෝ හැටියට ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ විශාල සංවාදයක් කාලයක් තිස්සේ පවතින සමාජයක් ඇතුලේ මේ වගේ කාරණා ප්‍රේක්ෂක මත සමීක්ෂණය කියන එක ජනප්‍රිය මාතෘකාවක් අද. ඒකෝට අපි දන්නවා ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ අතරම මේ වගේ සමාගම් එක්කලා ඒ සමාගම් වලින් ලැබෙන දැන්වීම් වලින්. නැත්තම් ජනමාධ්‍ය කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැනේ. ඒක සාධාරණයි. ඒතර මෙන්න මේ
මේ දැන්වීම් ලබා ගැනීම මේ දැන් අතට අපි මෙහෙම හිතුවොත් එම කම්පැනිස් කියනවා පුද්ගලික සමගම් කියනවා ඒගොල්ලොත් ආයෝජනයක් කරන්නේ ලාභ උපයන්න. ඒතර ගනුදෙනු කරන්නේ මහජනයා. එතකොට නිවැරදි මත සමීක්ෂණයක් රටක තිබ්බොත් තමයි ආයතනික කම්පැනියකට උනත් විනිවිද භාවයෙන් යුතුව මේවා ආයෝජනය කරන්න පුළුවන්. ඒතර පාර්ශ්ව ඔක්කොටම හොඳයි මේක. නිවැරදි මත සමීක්ෂණයක් සාපේක්ෂව හැකි උපරිමයකින් කරනවා නම් ඒක මත සමීක්ෂණ කණ්ඩායමට විතරක් නෙමෙයි ඒ පුද්ගලික සමාගම් වලට මාධ්‍ය ආයතන වලට ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් මහ ජනතාවට මේ ආයතනවල නිරෝගී පැවැත්ම පිළිබඳව ඊටාම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ මෙතෙක් සංවාදයට ගත්තේ නැති මාතෘකාවක් මේක. මේ අලුතෙන් ආරම්භ කරපු එක මේවා මම හිතන්නේ සමාජගත විය යුතු සංවාදගත විය යුතු අතිශයින් වැදගත් කාරණා. ඒ නිසා අපි යෝජනා කරනවා ප්‍රේක්ෂක මත සමීක්ෂණය කියන එක. මෙතෙක් තිබ්බ ආකාරයට මෙතෙක් තිබ්බ සම්ප්‍රදායට අනුව නොවි මීට වැඩි විවෘත භාවයකින් විනිවිද භාවයකින් මහජනයාට මේ පිළිබඳ විශ්වසනීයත්වයක් ප්‍රේක්ෂකින්ට මේ පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති වෙන ආකාරයෙන් සිද්ධ වෙනවා නම් හොඳයි කියන එක. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සංවාදයට අපි ඉඩකඩ විවෘත කරනවා දකින්න අපි කැමතියි. මේ නිසා මේක සමාජගත වෙන්න ඕනේ. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඇත්තටම නිවැරදි මත සමීක්ෂණයක් කෙරෙන්නේ කොහොමද? විය යුත්තේ කොහොමද? ඒතර මේ මම මුලින් අපි කතා කරපු ප්‍රේක්ෂකයා මාධ්‍ය ආයතනය සමාගම සහ මත සමීක්ෂණ කණ්ඩායම. මෙන්න මේ පාර්ශ්ව හතර ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක ගැන මම හිතනවා ගැඹුරු සංවාදයක් ඉදිරියේදී දියත් වෙන එක හොඳයි කියලා.